හරි එහෙනම් මේ විදිහට අපි කරන්නේ 2020 සීමාව ගන්නට මොකද උත්තර ලියන්නේ කියලා. ඒතකොට 2020 තමයි සීමාව ගන්න විදිහට තිබේ ලිමිට් x ආසන්න වෙනවා 5 බෙදීම 3ට sin x වෙන 5 බෙදීම 3 බෙදීම 3යි x ගේ මූලය ගන්න 5 ගේ මූලය සමානයි 2යි 5 2යි මූල 5 බෙදීම 3 බව පෙන්වන්නේ කියලා. මේ ගානේ තමයි ත්‍රිකෝණමිතික පද සහ වර්ගමූල පද තියෙනවා. තමයි වර්ගමූල පදයක් කියන අපිට ඉස්සරහට යන්න බෑ. එහෙනම් අපි මුලින්ම වර්ගමූල පදේ කරගෙන තමයි වර්ගමූල පදයක් කොහොමද අයින් කරගන්නේ? එයාගේ ප්‍රතිපදයෙන් වැඩි කරන්න වෙනවා. ප්‍රතිපදේ කියන්නේ තමයි මෙන්න මේ මූල ප්‍රකාශනයේ මෙන්න මේ මැද තියෙන ලකුණ මාරු කරාම වෙන පද. ප්‍රතිපදේ ඍණ හින්දා මෙයාගේ ප්‍රතිපදයෙන් තමයි 3x ධන 5 ප්‍රමිතම් අද ධන තිබ්බනම් මෙතන ඉන්නේ ඍණ. එහෙනම් අපිට හරය විතරක් වැඩි කරන්න බෑ. එහෙනම් ළඟට වැඩි කරන්න වෙනවා. එහෙනම් ලිමිට් x ආසන්න වෙනවා 5 බෙදීමකට. මෙතන යනවා තමයි sin x වෙන 5 බෙදීම 3යි. මේ දෙන්න සුළු වෙනවා. එතන මෙතනදී මේක වර්ග දෙක අතරේ විදිහට තමයි සුළු වෙන්නේ. මේ දන d වාරයක් මේ ඍණ b ඒ වර්ග ඍණ b වර්ග කියන්නේ නේද? මම මේකෙත් ඉන්නේ 3x ගේ මූලයේ වර්ගය ඍණ 5 ගේ මූලයේ වර්ගය. ඒක තමයි මූලයේ සහ වර්ගයේ අපල වෙනවා. එහෙනම් 3x වෙන 5 කියලා උත්තරයක්. වාරයක් මෙන්නයි. දැන් ළමයි මෙතන sin x පදයක් තියෙනවා. ඒ sin x වෙන 5 බෙදීම 3 පදයක් තියෙනවා. ඒ වගේම බෙදීම 3x වෙන 5 කියලා පදයක්. දැන් ළමයි අපිට ත්‍රිකෝණමිතික පද ආශ්‍රයෙන් එකම එක තීරයේ තියෙන්නේ. ඒ මොකද්ද? ලිමිට් x ආසන්න වෙනවා නම් බිඳුවට sin x බෙදීම x සමානයි. ඒ කියන්නේ සරලව කිව්වොත් limit x ආසන්න වෙන බිඳුවට sin මොකක් හරි කොටුවක් ප්‍රයක් තිබ්බොත් ඕක බෙදීම කොටුවක් තිබ්බොත් කොටුව ආසන්න වෙනවා නම් බිඳුවට මේක එකයි. හොඳයි. එතකොට මෙතනත් බලන්න මෙතනදී x ආසන්න වෙන්නේ 5 බෙදීම 3ට. ඒතර x 5 බෙදීම 3ට ආසන්න වෙන්නේ මෙන්න මේ මැද තියෙන කෑල්ල. මේ sin එක ඇතුලේ තියෙන කෑල්ල ආසන්න වෙන්නේ කියලා. බිඳුවට. මොකද x කියන එක නා 5 බෙදීම 3ට ළඟ මේ කෑල්ල බිඳුවට එන්නේ. 5 බෙදීම 3ට 5 බෙදීම 3ට බිඳුවනවා. එහෙනම් මේකටත් ඔය තියරිය දාන්න පුළුවන්. හැබැයි මොකද්ද වෙන්න ඕනේ? මෙන්න මේ බෙදීමත් එහෙම නැත්නම් මෙන්න මේ හරයට තියෙන පදේ තමයි මෙන්න මේ ඇතුලේ තියෙන පදේ මෙන්න. ඒකට ඇතුලේ තියෙන්නේ x වෙන 5 බෙදීම 3. එතන තියෙන්නේ 3x වෙන 5. නම් ඔයාලට තේරෙන්නේ නැති මේ පදේ සහ මේ පදේ සමාන කරගන්න විදියක් තියෙනවා. ළමයි හොඳට බලන්න. මෙතනින් මම 3ක් එළියට ගත්තා. මෙතන තියෙන්නේ x මෙතන තියෙන්නේ 3x. එහෙනම් මම මොකද කරන්නේ ළමයි? මෙතනින් 3ක් එළියට ගත්තා. මෙතනින් 3ක් එළියට ගත්තාම මොකද වෙන්නේ? තුනක් මම ගන්නවා ඒක. කවුද හැදෙන්නේ? මෙතනින් x ඉතුරු වෙනවා. මෙයාගෙන් 3ක් එළියට එනවා. කියන තමයි මෙයා 3ෙන් බෙදෙනවා. ඒක මොකක් හරි සංඛ්‍යාවක් එළියට ගන්නවා කියන්නේ එයාගේ සංඛ්‍යාවෙන් බෙදනවා. ඉන්නේ කවුද? x වෙන 5 බෙදීම වාරයක් 3x. දැන් මේ 3 නියතයක් මෙයා මට එළියට ගන්න පුළුවන්. මේකයි සම්පූර්ණයක් වෙන්නේ. sin x වෙන 5 බෙදීම බෙදීම වාරයක් දෙකක් මම සීමාව නම් ගන්න ඉස්සරහම යනවා 9x කියන මූලය එතන එහෙනම් මෙතනින් කවුද කියලා ඉන්නේ මෙතනින් මේක යනවා එකයි කියලා එහෙනම් මම ගන්න හදතර ගන්නවා තමයි තුනෙන් ගාවය එක වාරයක් මෙයා සුළුන එලිම 5 බෙදීම 3 ආදේශ ගන්න තමයි. මෙතන 5 බෙදීම 3 ආදේශ ගන්නවා මොකද වෙන්නේ? 3 වාරයක් 5 බෙදීම 3 මූලය ධන මූල 5 ගේ දෙකක් උඩට වෙනවා. මූල 5 යන මූල 5 කියන්නේ තමයි 2යි මූල 5. 2යි මූල 5 බෙදීම. මේක තමයි මෙන්න මේ ගාන ප්‍රධාන වශයෙන්ම ඇදලා දෙන්නේ මෙන්න මේ කියන තියරි එක පාවිච්චි කරලා. එහෙනම් මේ විදිහට තමයි මේ ගන්න.